බෙන්ජමින් ග්‍රැහැම්ගේ ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් පොත පදනම් කරගත්තු දෙවෙනි වීඩියෝවට අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ කලින් වීඩියෝව නැරඹුවා නම් ඔබට මතක ඇති අපි කරුණු කීපයක් ගැන සාකච්ඡා කරා. එකක් තමයි මිස්ටර් මාකට්. ඒකම අපි කතා කරා මාර්ජින් ඔෆ් සේෆ්ටි එහෙම නැත්නම් ආරක්ෂිත අන්තරය ගැන. තවත් එකක් තමයි අපි කතා කරපු ආයෝජන සහ සමපේක්ෂණය එහෙම නැත්නම් ස්පෙකියුලේටිං අතර වෙනස. ඒත් එක්කම අපි කතා කරා ඩයිවර්සිෆිකේෂන් එහෙම නැත්නම් කොටස් වෙළඳපොලේ ආයෝජන විවිධාංගීකරණයේ තියෙන වැදගත්කම. අවසාන වශයෙන් අපි කතා කරා ඩිෆෙන්සිව් ඉන්වෙස්ටිං එහෙම නැත්නම් ආරක්ෂිත ආයෝජනවල වැදගත්කම. මේ දෙවෙනි වීඩියෝවේදී අපි තවදුරටත් සාකච්ඡා කරමු ඔබට ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්න නම් දැනගත යුතු තවත් ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳව. ඉන්ෆ්ලේෂන් උද්දමනය නොපෙනෙන මුදල් අවප්‍රමාණ කරන්න. ඔබට සමහර විට මතක ඇති ඔබේ ආච්චිලා සීයලා ඔබත් සමග කියලා ඇති. මීට අවුරුදු ගණනාවකට කලින් ඔවුන් රුපියල් 10ක් අරගෙන එළියට බැස්සුන්ට ගමන් බිමනුත් ගිහින් බඩු ගොඩකුත් අරගෙන සෙල්ලම් බඩුත් අරගෙන ඉතුරුත් කරගෙන ගෙදරට එන්න පුළුවන් කියලා. මේවා සමහර විට අපිට සුරංගනා කතාවක්. හැබැයි ඔවුන් කියන්නේ ඇත්ත. මුදල් වල අගය කාලයත් සමග අඩු වෙනවා. මේ අවප්‍රමාණයට හේතුව තමයි උද්දමනය කියලා කියන්නේ. මේ කියන්නේ අද ඔබ හම්බ කරන මුදලෙන් ඔබට කළ හැකි කටයුතු ප්‍රමාණය තව ටික කාලයකින් අඩු වෙන්න පුළුවන්. ඒක නිසා අපි හැමතිස්සෙම ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට බැලිය යුත්තේ අපේ ආයෝජන වලින් උපරිම ප්‍රතිලාභ ලබා ගන්න. විශේෂයෙන්ම උද්දමනයට වඩා වැඩි අගයකින්. උදාහරණයක් විදිහට හිතන්න ඔබ 5ක ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් ආයෝජනය කරනවා කියලා. හැබැයි උද්දමනය 6ක් නම් ඒ කියන්නේ මුදල් වල වටිනාකම අඩු වෙන ප්‍රමාණය 6ක් නම් අන්තිමට ඔබට ලැබෙන ප්‍රතිලාභයක් නැහැ. මේක නිසා බෙන්ජමින් ග්‍රැහැම් කියනවා ඔබ ඔබේ ප්‍රතිලාභය ගැන හිතද්දි හැමතිස්සෙම ඔබට ලැබෙන දේ ගැන පමණක් හිතන්න එපා. උද්දමනය ගැනත් හිතන්න. ඒ අනුව ඔබට ලැබෙන ඇත්ත ප්‍රතිලාභය ඔබ හිතනවට වඩා අඩු අගයක් කියන එක මතක තබා ගත යුතුයි කියන්නේ. උදාහරණයක් විදිහට කලින් උදාහරණයම ගත්තොත් ඔබ 5ක ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් ආයෝජනය කරනවා කියලා. හිතන්න උද්දමනය 2ක් කියලා. ඒ අනුව ඔබට ලැබෙන ඇත්තම ප්‍රතිලාභය සමහර විට 3ක් වෙන්න පුළුවන්. එම නිසා හැමතිස්සෙම මතක තියාගත යුතුයි අපේ ආයෝජන සාර්ථකත්වය මැනීමට වඩා වැදගත් වන්නේ අප උපයන දේ පමණක් නොවේ උද්දමනයෙන් පසු අපි කොපමණ මුදලක් තබා ගන්නවාද කියන එකයි. බැලන්සිං රිස්ක් අවදානම සමතුලිත කිරීම. කොටස් සහ බැඳුම් කර. ඔබ දැනටම දන්නවා කොටසක් කියලා කියන්නේ. කොටස් වෙළඳ පොලේ ලයිස්තුගත සමාගමකින් ඔබ යම් කිසි හිමිකාරීත්වයක් ලබා ගැනීම. ඔබ මුදලක් ආයෝජනය කරලා ඔබ කොටස් ගන්නවා කියලා කියන්නේ ඒ ප්‍රමාණයට සරිලන හිමිකාරීත්වයක් ඔබටත් ලැබීම. මෙහිදී ඔබට ප්‍රතිලාභ ලැබෙන්නේ කොටස් මිල ගණන් ඉහළ යාම. කොටස් මිල ඉහළ ගියොත් ඔබට ප්‍රතිලාභයක් ලැබෙනවා වගේම කොටස් මිල පහළ ගියොත් ඔබගේ ප්‍රතිලාභ අඩුවීම හෝ නැතිවීම සිද්ධ වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ආයෝජකයන් සලකන්නේ කොටස් වෙළඳ පොළ යම් අවදානමක් සහිත ආයෝජනයක් කියලා. බැඳුම් කරයක් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම ඔබ රජයට යම් ණයක් ලබා දීම. මේ සමහර විට සමාගමකට වෙන්නත් පුළුවන්. මේක සිද්ධ වෙන්නේ ඔබ ආයෝජනය කරන මුදලට රජය විසින් හෝ සමාගම විසින් ඔබ වෙත පොලියක් ලබා දෙනවා. ඒ වගේම කල් පිරුණාට පස්සේ ඔබ ආයෝජනය කරපු මුදලක් ඔබට ලබා දෙනවා. මේ ලැබෙන පොලිය වෙළඳ පොළ අනුව වෙනස් වෙන්න පුළුවන්. නමුත් ආයෝජනය කිරීමකදී බැඳුම් කරවල ආයෝජනය කිරීම සලකන්නේ අවදානම් අඩු ආයෝජනයක් විදියට. මේක නිසා බෙන්ජමින් ග්‍රැහැම් පවසනවා බුද්ධිමත් ආයෝජකයෙක් විදියට වඩා හොඳ දේ තමයි බැඳුම් කර සහ කොටස් අතර මිශ්‍රණයක ආයෝජනය කිරීම. මෙහිදී ඔබ ඇත්තටම කරන්නේ කොටස් වෙළඳ පොලේ ඔබගේ අවදානම බැඳුම් කර ආයෝජනය තුළින් අඩු කර ගැනීම. මේ නිසා ඉතා විශාල මිල පහළ යෑමක ඔබේ ආයෝජනයට වෙන්න පුළුවන් හානිය, ඔබේ වත්කම් වලට වෙන්න පුළුවන් හානිය ඔබ අවම කරගන්නවා බැඳුම් කර භාවිතේ. කොපමණ බැඳුම් කර ප්‍රමාණයක් ඔබේ ආයෝජනවල තිබිය යුතුද යන්න ගැන නොයෙක් ආයෝජන විශේෂඥයින් විවිධ මත පළ කරනවා.
බෙන්ජමින් ග්‍රැහැම් පවසන විදිහට නම් ඔබට බැඳුම් කර ආයෝජනය 25% වගේ අගයක තියාගෙන කොටස් ආයෝජනය 75%කට වැඩි නොවි තියා ගැනීමට හැකිනම් එය වඩා ආරක්ෂා සහගතයි. නමුත් මේ ආයෝජකයෙකුන් ආයෝජකයෙකුට ඔවුන්ගේ පරමාර්ථ අනුව වෙනස් වෙන්න පුළුවන්. මේක නිසා ඔබ තීරණය කර යුතුයි ඔබට වඩාම හොඳ විදියට අවදානම සමතුලිත කරන්න නම් කොටස් සහ බැඳුම් කර කුමන ප්‍රමාණවලින් ඔබේ ආයෝජනවල තිබිය යුතුද කියලා. Steady wins the race. ස්ථාවරත්වය ජයග්‍රහණය. බෙන්ජමින් ග්‍රැහැම් ඔහුගේ පොතේ ගෙනෙන එක වචනයක් තමයි dollar cost average. මේක සමහර විට අපිට ගැලපෙන විදිහට rupee cost averaging කියලා කියන්න පුළුවන්. මේ වචනේ කොච්චර සංකීර්ණයි කියලා හිතුණත් මෙහි ගැප් වෙලා තියෙන අර්ථය හරිම සරලයි. ගොඩක් වෙලාවට අපිට ඇහෙන දෙයක් තමයි කොටස් වෙළඳ පොලේ යම්කිසි කොටසක වටිනකම මේ කාලේ වැඩි වෙනවා. ඉදිරියටත් වැඩි වෙයි. මේ තමයි ගන්න සුදුසුම අවස්ථාව. එහෙම නැත්නම් ඔබට අහනවා වෙන්න පුළුවන් මේ කාලේ මේ කොටසේ අගය අඩු වෙලා තියෙනවා. තව දුරටත් අඩු වෙන්න පුළුවන්. ඒකින්ද අපි විකිනිය යුතුයි. එහෙම නැත්නම් මේ කාලේ ගන්න සුදුසු නැහැ. තවත් අඩු වෙන්න පුළුවන්. මේව තමයි අපිට එදිනෙදා ඇහෙන දේවල්. මේ ආකාරයට බැලුවොත් අපිට කොටසක් ගන්න සුදුසුම කොයි වෙලාවේද කියන එක හොයාගන්න ටිකක් අමාරුයි. මේක කාටවත් හරියට තෝරා බේරා ගන්න පුළුවන් වෙච්ච දෙයක් නෙවෙයි. වොරන් බෆට් වගේ ගොඩක්ම අත්දැකීම් බහුල කෙනෙකුට වුණා කොටස් වෙළඳපොලේ චක්‍රය එහෙම නැත්නම් සයිකල් එක ඉහළ යෑම පහළ යෑම හරියට ප්‍රෙඩික්ට් කරන්න බෑ. මේක නිසා බෙන්ජමින් ග්‍රැහැම් කියනවා බුද්ධිමත් ආයෝජකයේ කොටස් මිල උච්චාවචනීය සලකන්නේ නැතුව තාවරව තමන්ගේ ආයෝජන සිදු කර යුතුයි කියලා. විශේෂයෙන් මෙය අලුත් ආයෝජකයෙකුට තරුණ ආයෝජකයෙකුට වැදගත් පණිවිඩයක්. උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම හිතන්න. ඔබ හැම මාසෙකම ඔබගේ පඩියේ යම්කිසි මුදලක් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න තීරණය කරනවා කියලා. හිතන්න මේකට මාසෙකට රුපියල් 5000ක් කියලා. ඔබ ජනවාරි මාසයේ කොටස් මිල රුපියල් 100යි කියලා. එතකොට ඔබට රුපියල් 5000ට කොටස් 50ක් ලබා ගන්න පුළුවන්. පෙබරවාරි මාසයේ මේ මිල ටිකක් පහළට වැටෙනවා. රුපියල් 70යි. එතකොට ඔබට කොටස් 71ක් ලබා ගන්න පුළුවන්. හිතන්න මාර්තු මාසෙ වෙනකොට ආයිත් රුපියල් 90කට නගිනවා කියලා. මේ වෙලාවේ රුපියල් 5000ට ඔබට කොටස් 55කට වඩා ලබා ගන්න පුළුවන්. ඔහොම කාලයක් යනකොට ඔබට තේරෙනවා එක් මාසෙදී ඔබට ලැබෙන කොටස් ප්‍රමාණය වෙනස් වෙනවා කියලා. අවසානයේ මාස 6ක් යනකොට ඔබගේ මුළු ආයෝජනය රුපියල් 30000ක් වෙනවා වගේම ඔබ එක් කොටසකට ගෙවලා තියෙන රුපියල් 81.48ක්. මේන් ඔබට තේරෙනවා කොතරම් මිල ඉහළ පහළ ගියත් ඩොලර් කොස්ට් ඇවරේජින් න්‍යායට අනුව ඔබට ඔබගේ ආයෝජන උපරිම කරගන්න අවස්ථාවක් තියෙනවා කියලා. හදිසියවත් හිතන්න ඔබ ජනවාරි මාසෙම රුපියල් 30000ම වියදම් කළා කියලා. එහෙමනම් ඔබට ලැබෙන කොටස් ප්‍රමාණය සහ කොටසකට ඔබ ගෙවපු ප්‍රමාණය අතිශය ඉහළයි. ඉතින් බෙන්ජමින් ග්‍රැහැම් සඳහන් කරනවා ඔබ ආයෝජකයෙක් වශයෙන් ස්ථාවර ඔබගේ හැකියාව අනුව කරන ආයෝජන මත ඔබට උපරිම ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියලා. හැබැයි මේකෙන් කියන්නේ නෑ මේක තමයි ආයෝජන කළ යුතු එකම ක්‍රමය කියලා. නමුත් අලුතෙන් ආයෝජන පටන් ගන්න කෙනෙකුට තමුන්ගේ වැටුපෙන් කොටසක් ආයෝජනය කරන්න හිතන කෙනෙකුට වෙළඳපොලේ කොටස් වටිනාකම ඉහළ යන පහළ යෑම බලලා තමුන්ගේ සියලුම මුදල් ආයෝජනය කරනවා වෙනුවට ස්ථාවරව ආයෝජනය කිරීමෙන් ලබා ගන්න පුළුවන් ජයග්‍රහණය සමහර විට විශේෂඥ ආයෝජකයෙකුට වඩා වැඩි වෙන්නත් පුළුවන්. price versus value මිල සහ වටිනාකම අතිශෝක්තියට මුදල් නොගෙවන්න. මේක බෙන්ජමින් ග්‍රැහැම් ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් පොතේ ගෙනෙන එක ප්‍රධාන පණිවිඩයක්. ඔබ නිකමට හිතන්න අලුතෙන් වෙන iPhone එකක් ගැන. මේ iPhone එක අලුතෙන් එන කාලේ ඒකේ වටිනකම අතිශය වැඩි වෙන්න පුළුවන්. හිතන්න ඩොලර් 1000ක් කියලා. ගොඩක් අය පොර කකා මේක ගන්න. පෝලිම් වල ඉන්නවා. හැබැයි හිතන්න ටික කාලයකට පස්සේ Apple සමාගම තවත් අලුත් ෆෝන් එකක් මාකට් එකට එවනවා. අලුත් ෆෝන් එක ආවම කලින් ෆෝන් එක කොච්චර ප්‍රචලිත වුණා, ඒ අගය කොච්චර වැඩි වුණා, ඒකේ මිල තාම වේගයෙන් අඩු වෙනවා. මේ වගේම තමයි කොටස් වෙළඳපොලේ තත්ත්වය. සමහර කාලවලදී අපි දැකලා තියෙනවා සමහර කොටස් අතිශය ජනප්‍රියයි. ඒ වගේම මිලත් අතිශය වැඩි. මේ මිල වැඩි වීම හැබැයි ඒ ආයතනයේ කම්පැනි එකේ වටිනාකමට සරිලන මිලක් නෙවෙයි. සමහර වෙලාවට කම්පැනි එකක් තියෙන්න පුළුවන්. එහි වෙළඳපොළ, එහි හදන භාණ්ඩ, එහෙම නැත්නම් එහි
කටයුතු කිසිවක කිසිම වෙනසක් සිදු නොවුන කොටස් වෙළඳපොලේ එහි වටිනකම ඉහළ පහළ යන. මේ ඉහළ පහළ යන්නේ ආයතනයේ වටිනකම වැඩි වුණු හෝ අඩු වුණු නිසා නෙවෙයි. ඒ කොටස් වෙළඳපොලේ ස්පෙකියුලේෂන්ස් කරන අයගේ උනන්දුව නිසා. ඉතින් ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් කෙනෙක් විදියට අපි හැමතිස්සෙම බැලිය යුත්තේ කොටස් මිල පමණක් නොයි. අපි බැලිය යුතුයි ඒ ආයතනයේ ආයතනික වටිනකම. මේ වටිනකම හොයාගන්න ක්‍රම කීපයක් තියෙනවා. මේ වීඩියෝ එකෙන් පස්සේ අපි ඒ ගැන තවත් වීඩියෝ එකකින් කතා කරමු. හැබැයි ඒ ආයතනික වටිනකම හොයාගත්තට පස්සේ ඔබට පුළුවන් තීරණය කරන්න දැනට තියෙන මිල වැඩි අගයක්ද අඩු අගයක්ද කියලා. ඒක වැඩි අගයක තියෙනවා නම් බුද්ධිමත් ආයෝජකයෙක් එය අඩු වෙනකම් ඉවසීමෙන් බලා සිටිනවා. එය අඩු අගයක තියෙනවා නම් බුද්ධිමත් ආයෝජකයා ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. බෙන්ජමින් ග්‍රැහම් දෙන පණිවිඩයක් තමයි අන් අය බියෙන් හෝ උනන්දුවක් නොදක්වන විට මිලදී ගන්න. අනෙක් අය ප්‍රීතියෙන් සතුටින් අතිශෝක්තියෙන් කතා කරනකොට ප්‍රවේශම් වන්න. සාරාංශය. අපි මේ වීඩියෝ එකේදී මුලින්ම බැලුවා උද්දමනය සහ කොහොමද උද්දමනය නොපෙනෙන මුදල් අවප්‍රමාණ කරන්නෙක් වෙන්නේ කියලා. මෙහිදී අපිට ලැබුණු පණිවිඩය තමයි කරන ආයෝජනයක ඇත්ත වටිනකම එහෙම නැත්නම් ඇත්ත ප්‍රතිලාභය එහි ලැබෙන ආයෝජන ප්‍රතිලාභයම නෙවෙයි උද්දමනයෙන් පසු අපිට ඉතිරි වන ප්‍රමාණය මත සලකා බැලිය යුතුයි කියලා. දෙවෙනියට අපි ඉගෙන ගත්තා අවදානම සමතුලිත කිරීම. කොටස් සහ බැඳුම් කර කොහොමද පාවිච්චි කරන්නේ කියලා. මෙහිදී අපිට දැනගන්න ලැබුණ දේ තමයි කොටස් කියන්නේ යම්කිසි අවදානම වැඩි ආයෝජනයක් වෙනවා වගේම බැඳුම් කර එහෙම නැත්නම් බොන්ඩ්ස් කියන්නේ අවදානම අඩු ආයෝජනයක් කියලා. මේ දෙකේ මිශ්‍රණයක් ආයෝජකයෙක් විදිහට අපිට වඩා අවදානම අඩු ආයෝජන තත්ත්වයක් ඇති කරනවා. ඒත් එක්කම අපි ඉගෙන ගත්තා ස්ථාවරත්වයේ ජයග්‍රහණය කරා යන්නේ කොහොමද කියලා. මේකට අපි වචනයක් ඉගෙන ගත්තා ඩොලර් කොස්ට් ඇවරේජින් කියලා. කොටස් වෙළඳපොලේ මොන උචාවචනයක් සිදු වුණා අපි තාවරව අපිට හැකි ප්‍රමාණයේ නිතිපතා ආයෝජනය කිරීම තුළින් අපිට එක් කොටසකට ආයෝජනය කරන මුදල අවම කරගන්න පුළුවන්. මේ නිසා අපිට ලැබෙන ප්‍රතිලාභයක් වැඩි කරගන්න පුළුවන්. එක් අවස්ථාවකදී ලොකු මුදලක් ආයෝජනය කරලා ඒ ධනය හානි වෙන්න දෙනවට වඩා කාලයක් තිස්සේ කොටස ආයෝජනය කිරීමෙන් කොපමණ උච්චාවචනයක් කොටස් වෙළඳපොලේ සිදු වුණත් ඔබට ලැබෙන ප්‍රතිලාභය වැඩි කරගන්න පුළුවන්. අවසාන වශයෙන් අපි ඉගෙන ගත්තා මිල සහ වටිනාකම කියන දේ වෙනස. අතිශෝක්තියට මුදල් නොගෙවන්න කියලා අපි ඉගෙන ගත්තා. බෙන්ජමින් ග්‍රැහම් පැවසුවා කොටස් මිල තීරණය වෙන්නේ එහි ආයතනික වටිනාකම මත පමණක් නෙවෙයි. කාලෙන් කාලෙට ඉහළ යන පහළ යන මිල ගණන් නිසා අපි රැවටීමකට ලක් විය යුතු නැහැ. අපි හැමතිස්සෙම බැලිය යුත්තේ ආයතනික වටිනාකම හොයාගෙන ඒ ආයතනික වටිනාකම සාපේක්ෂව අපිට ලාභදායී මිලකට කොටස් මිලදී ගැනීම. මේ වීඩියෝ නැරඹු ඔබට ස්තුතියි. අපි හිතනවා මේ වීඩියෝ තුලින් ඔබ යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඒ එසේනම් ඒ ඉගෙනගත් දේ බෙදා ගන්න පසුබට වෙන්න එපා. අපේ පරමාර්ථය සාර්ථක ආයෝජකයින් පිරිසක් ශ්‍රී ලංකාව තුළ බිහි කිරීම. ඒ සඳහා ඔබේ සහායත් අපට ලබා දෙන්න. ස්තුතියි.